ආයිබෝවන් දරුවනේ සුපුරුදු පරිදි ඕලෙවල් සිංහල සාමාන්‍ය පෙළ දරුවන්ට සකස් කරපු YouTube නාලිකාවත් එක්ක තමයි අපි මේ සම්බන්ධ වෙන්නේ. අපේ දරුවන්ට දැන් පාඩම් කීපයක් සාරාංශ අපි පහුගිය දවස්වල කතා කළා. ඔන්න අපි අද ආවා කුඩලිගම කවියා නැත්නම් සිංහල ශෛලිය විසින් නිර්මාණය කරපු ගංගාවී සංගීතය ඌරු පද්‍ය නිර්මාණය ගැන කතා කරන්න. අපේ දරුවන් බොහොම රසවත් රසවිඳපු පාඩමක් නේ. මොකද ගලාගෙන යන ගඟක් ජීවිතයක් කියා දෙන ආකාරය තමයි මේ පද්‍ය හරහා අපිට කියලා දෙන්නේ. ඉතින් ඒ සඳහා පසුබිම් සකස් වුණේ කොහොමද? මේ පාඩමට පසුබිම් වෙච්ච කවියාගේ පසුබිම, ඒ වගේම දෙවෙනි පරපුරේ කවියෝ, ඒ වගේම තමයි ඔහුගේ වෙනත් නිර්මාණ, මේ හැම දෙයක්ම අපේ දරුවෝ කෙටි ප්‍රශ්නවලට යොමු කරගන්න ඕන. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් දෙවන පරපුරේ නැත්නම් තරුණ පරපුරේ කවියෙක් හැටියට අපිට එච්.එම්. කුඩලිගම කියන කවියා හඳුන්වන්න පුළුවන්. ඔහු සිංහල ශෛලිය නමින් හඳුන්වන්නේ රොමැන්ටික් කවියෙකු වෙන ශෛලී විදිහට කවි ලියුව නිසා. නමුත් ඔහුගේ නිර්මාණ රවීන්ද්‍රනාත් tagore නිර්මාණ හා සමානව තිබුණා කියලා තමයි ගොඩක් තැන්වල සඳහන් වෙන්නේ. ඉතින් දුවේ පුතේ අපි දන්නවා මේ යුගයේ හිටපු නිර්මාණකරුවෝ. ඒ තමයි පී.බී. අල්විස් පෙරේරා, විමල රත්න කුමාරගම, ඒ වගේම චන්ද්‍රරත්න මානවසිංහ, මීමන ප්‍රේමතිලක මේ වගේ කවියෝ රැසක් අතරේ තමයි මේ සෝබාදහම සහ මිනිස් ජීවිත ගැන කතා කරපු එච්.එම්. කුඩලිගම කියන කවියාත් බිහි වුණේ. ඉතින් ඔවුන්ගේ නිර්මාණවල තිබුණා ජීවිතය. ඒක වෙන්නේ නැති ඔහු ගංගාවේ සංගීතය පද්‍යයට ජීවිතයක් එකතු කරගත්තේ. ඔබ දන්නවා කඳුබෑවුම්කින් පටන් අරගත්ත ගංගාව මුහුණ කරාම යන ගමන ජීවිතයක් විවරණය කරන ආකාරය. මම සරලව දරුවන්ට හැම කවියකම අන්තර්ගතය ගැන සඳහන් කරන්න ඕන. මොකද අපිට ප්‍රශ්න වලට මූලිකත්වය දෙන එක තමයි අපේ ප්‍රධාන වගකීම වෙන්නේ. ඒ නිසා මේ විදිහට අපි කතා කරමු. එතකොට මම කිව්වා වගේ ඔහුගේ නිර්මාණ ගැනත් අපි මෙතනදී සඳහන් කරන්න ඕන දුවේ පුතේ. කුණාටුව, ඒකෝමත් එක රටක වගේ නිර්මාණත් එක්ක ඔහු කවි සංග්‍රහ කීපයක් ලියලා තියෙනවා. සුවඳ දේ දුන්න, මීවදේ වගේ කවි සංග්‍රහ ඔහුගේ නිර්මාණ අතර රසවත් වෙලා තියෙනවා. හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන ඔහුගේ මේ නිර්මාණවල තියෙන්නේ සෝබාදහම සහ ජීවිතය කියන දේ. ඒ බව තමයි ඉස්මතු කරන්න ඕන. ඉතින් ඈපද්‍ය සංග්‍රහයට ඔහු නිර්මාණය කළ ගංගාවේ සංගීතය නිර්මාණය තමයි අපි මේ කතා කරන්නේ. කඳුබෑ උමක දම්බෝ විටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙතීවත නොලා කලදෝදියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් දී යමි ඉදිරියට ගලා. ওই විදිහට තමයි මේ ගංගාව ගලාගෙන යන්නේ. අර පරමල්පිත කියලා කිව්වේ ජීවිතයට එන කරද. මේ ඔක්කොමත් එක්ක රිදී පාට වතුරෙන් රත්රන් වැරි තලා පොඟවමින් ගලාගෙන යනවා මේ ගඟ. මේ ගලාගෙන යනකොට මගදී විවිධ දේවල් එක්ක එකතු වෙනවා. මොනවද? සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසෙමි නොනවතිමි. කවදා කොතනකදී හෝ මහමු පුදහිමි හමුෝ කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. ඔන්න ගඟ මවක් බවට පත් වුණා. නෑ ගඟ බිරිඳක් බවට පත් වුණා. ගඟ බිරිඳක් වෙලා තමන්ගේ ස්වාමියාට තමන්ගේ කරදර බාධක දවසේ තිබුණු සිදුවීම් මේ ඔක්කොම කියන්නා වගේ කවියා කියන්නේ මේ ගඟ ගලාගෙන යන්නේ මුහුදට. කවදා කොතනකදී හෝ මහා මුහුද හිමි අපූර්ව රූපකාර්තය. මුහුද නැමැති ස්වාමියා ගාවට යන ගඟ. මේ යන්නේ තමන්ගේ අර වතුර කඳ බාර දෙන්න. මෙතෙන්ට තමයි යන්නේ. ඇඹරිමි එහෙස් නොනවතිමි. ඇඹරෙනවා සමහර තැන්වල අමාරුයි. මේ ජීවිතය තමයි දුවේ පුතේ. ඒ ජීවිතය තමයි ඒ ඉස්මතු කරන්නේ. මේ ජීවන දර්ශනයක් තමයි මේ කියවෙන්නේ. කොහොම හරි පස නොබසී මෙන් නොනවතිමින් ගලාගෙන යනවා මුහුද දක්වා. ඒ වගේම එන්නේ කොයි සිටද කොතනකටද යන්නේ. දැන් ගඟ කොහෙන්ද පටන් ගන්නෙ කොහෙද යන්නේ කියලා විමසනවා. නමුත් මිනිසුන් ගෙහින් නිතරම ආපසු එන්නේ කිමදයි කියා කිසිවකු ඇයි නොසොයන්නේ. අපි ඉපදිලා මැරෙනවා ආපහු ඉපදෙනවා ආපහු මැරෙනවා. අපි මේ ධර්මය ගැන දැනගන්න ඕන. මේ පුනරුත්පත්තිය. මේ පුනර්භවය. කවියා ඒ බවත් මෙතනින් උත්සාහ කරනවා කියන්න. මොකද ගඟක ආරම්භය කොහෙද? ගඟ අවසාන වෙන්නේ කොතනින්ද? මොකද මුහුදට යනවා. නමුත් විවිධ තැන්වල ඉන්නේ. පටන් ගන්නෙ කොහෙන්ද? මේ දේවල් ප්‍රශ්නයක් හැටියට ගඟ අපින් ප්‍රශ්න කරනවා. මිනිස්සු ගිහිල්ලා එන්නේ කොහොමද? ඇයි ඒ ගැන හොයන්නේ නැත්තේ? ඉතින් එතන හරි අපූර්ව ජීවන දර්ශනයක් මතුවෙනවා.
මී අඹ කිරල මාදම් ගෙඩි ලදරුයි ඇකයේ හෙලා හඬවයි සැඩ සුළඟරැයි. මේ ගඟ අවට තියෙන ගස් මී අඹ කිරල මාදම් වගේ ගස්වල ගෙඩි සුළඟත් එක්ක වැටෙන්නේ ඉදුණු ගෙඩි වලට වඩා බොහෝ විට ඉදුණු ගෙඩිත් වැටෙනවා. ගැට ගෙඩි, අමු ගෙඩි. දැන් කවියා මේ කියන ජීවිතය මොකද්ද? ජීවිතයේ අවිනිශ්චිත බව, අකාල මරණ. එක පැත්තකින් කතා කරනවද මේ පුතේ අකාල් මරණ පිළිබඳව. අකාල් මරණ ගැන කතා කරනවා වගේම ගඟ නැමැති මවගේ ඇකයට වැටෙන කවුද මේ? දරු පැටව වගේ. මී අඹ හිරල මාදම් ගෙඩි ලදරු වියේ. ලදරු දරුවෝ. ඒවා වැටෙන්නේ ගඟ නැමැති මවගේ ඇකයට. ඇකයේ හෙලා හඬවයි සැඩ සුළඟරැයි. රාත්‍රී කාලයේ සුළඟත් එක්ක මේ ගැට ගෙඩි පැහුණු නැති ගෙඩි ගඟට වැටෙනවා. ඉතින් ගඟ ඒ දේවල් බාර ගන්නවා. හැබැයි ඒ අතර සුලි මැද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු දියේ. සමහර තැන්වල සුලි කැරකි ලස්සන මල් එක්කත් මේ ගඟ ගමන් කරනවා. ඒ වගේම තමයි ගඟේ ඔය අතරට එකතු වෙනවා. දැන් එතන ගඟ මවක් වුණා. ගඟ සමහර තැන්වලදී හරි පුංචි ලදරියක් වගේ ගමන් කරන තැන් තියෙනවා. ගල්පරවල හැපෙමින්. ඒ වගේම සමහර තැන්වල හරි නිශ්ශබ්දව ගමන් කරන තැන් තියෙනවා. ඔබ දන්නවා ඒ කවිය. හිරිමල් සිනහරැලි පෙන පිඩු මිහිරිතම ගල්පරවලම හැපි හැපි පිහි කරමි මම. ගල්පරවල හැපෙද්දී අර පෙනපුඩු නංවමින් එන ශබ්දය. ඒක ශබ්ද රසයක්. අනුප්‍රාසාත්මක වචනත් එක්ක කවියා එකතු කරනවා. අර උඩ පැන නටා යන දරුවෙක් වගේ. පුංචි ලදරියක් වගේ. හැබැයි සමහර තැන්වල කොහොමද ගඟ හරි නිශ්ශබ්දයි. සමතනි තලාවල හමුවේ අලසකම නිරසයි අතර මග අවහිර නොතටුපින. සමහර තැන්වල ගඟක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. ගිහිල්ලා බැලුවම තමයි දකින්නේ ගඟක් ගලාගෙන යනවා කියලා. ඒ තරම් නිශ්ශබ්දයි. වියපත් වුණාට පස්සේ ගමන් කරන කාන්තාවක් වගේ. බලන්නකො ගඟ මේ කොහොමද මෙහිම වෙන්නේ කියලා. තැනකදී ශබ්ද නගමින් යනවා. සමහර තැන්වල කිසි සද්ද බද්දයක් නැතුව යනවා. හැබැයි බාධක අවහිරත් එක්ක ගමන් කරනකොට තමයි මේ ජීවිතේ දැනෙන්නේ. කවිය රෝණුනේ බව කියන්නේ. අර ගල්පරවල හැපෙමින් බාධක අවහිරත් එක්ක ගමන් කරද්දී ජීවිතයක් තියෙනවා. හැබැයි අලස කමින් යන්නේ අර කිසිම ගැටලුවක් නැතුව ගලාගෙන යන ජීවිතෙත් ඒ වගේ. කරදර බාධකත් එක්ක අපේ දරුවෝ දන්නවා. අපි වස්සානි කවියේදීත් ඒ බව කතා කරනවා. මේ කරදරත් එක්ක තමයි මේ ජීවිතේ යන්නේ. ඒ ගමන ගැන හරියම අපූර්ව විදියට කවියා කියන්න උත්සාහ කරනවා. ඒවා තුළ තියෙනවායි අපූර්වත්වය. ඒ වගේම බාධකත් එක්ක යන ජීවිතේ. මේ විදිහට අවසාන කවි දෙකට අපි එනවා. මිනිසුන් ඉවුරු වෙල යන එන අදිසද්දෙන් ලයයට සසල බවමින් මතු නොනැගෙත්තේ. කෙකටිය ඕලු නලියන දිය රැලි මැත්තෙන් මල් පෙති වියලි කොට කොළ එන අතකට එත්තේ. මිනිසුන් ඉවුරු වෙල යදි තමයි ගඟට පොඩ්ඩක් අකමැති. නමුත් මල් පෙති වියලි කොළත් එක්ක ගමන් කරද්දී කිසිම ගැටලුවක් නැහැ. ගඟ ගලාගෙන යනවා ওই විදියට. මේ හැමදේම අවසානයක් වෙන්නේ දුවේ පුතේ. ජීවිතයක් අවසාන වෙලා. රන්තරු පිරිවරාගත් සඳ මඩලයට මහවන බිමක් මැද කිරිකුළු අතර සිට නොමියන හේලි දහමක පණිවිඩය පිට කොඳුරමි කෙඳිරියා මුළු ලොව නිසලකොට. මේ හැම දැනම ගමන් කරපු ගඟ අවසානයේ නිශ්ශබ්ද වෙලා අවසන් වෙනවා හරියට ජීවිතයක් වගේ. මුළු හැම තැනම මුළු ජීවිත කාලයක් ජීවත් වෙලා අවසන් කරන සනාතන ධර්මය අපිට කියලා දෙනවා. ඉතින් ඔය තමයි කවිවල අන්තර්ගතය. මේ කවිවල අන්තර්ගතය අරගෙන අපි මේවායේ තිබුණු ශබ්ද රසය, මේවා තිබුණු රූපකාර්ථ, ඒ වගේම ධ්වනිතාර්ථ සමහර දේවල් වලින් අපිට බොහෝ දේ මේ පොඩි සරලයි මේ කවි. නමුත් බොහෝ අර්ථ ප්‍රකාශ කරනවා. ඉතින් ඒ දේවල් අපිට අවශ්‍ය වෙන්නේ සාහිත්‍ය විචාර ප්‍රශ්නත් එක්ක. ඉතින් දුවේ පුතේ මම ඉතාම කෙටියෙන් ඔබට මතක් කළා ගංගාවේ සංගීතේ පද්‍යවල අන්තර්ගතය ගැන. ඒ දේවල් ප්‍රශ්න වලට යොමු කරගන්න ආකාරය අපි ඊළඟ පාඩමින් කතා කරනවා. එහෙනම් ඔබට එතෙක් ආයුබෝවන්.